දැන් ඉස්සලා තිබ්බ අමාරුකම් කියන්න මට. ඉස්සෙල්ලා තිබුණේ තේර කන ඕගාල සද්දයක් එනවා. මේ කනනේ. දකුණු පැත්තේ කන. ඊට පස්සේ යන්තම් කියලා කැක්කමුකුත් එනවා. ඇහෙන්නේ පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. ඕ. දැන් මොකද දැන් අපි විනාඩි පැය භාගයක් විතර කරා පොඩි ට්‍රීට්මන්ට් එකක් නේ. ඕ පැය භාග. නිල පොයින්ට් අල්ලලා. ඕ. ඔය නිල පොයින්ට් අල්ලලා දැන් ඒවා මේ මසාජ් කරලා ඔක්කොම ටික කරලා දැන් තෙල් ගාලා. ඕ. දැන් අපි මේ කන හැම ඔක්කොම ටික හැදුවා. නේ. ඔව් දැන් මොකද කන දැන් ඇහෙනවද? තිබ්බට වඩා ගොඩක් ඇහෙනව නේද? දැන් පොඩ්ඩක් කියා අහනෝනේ. දැන් තිබ්බට වඩා ඇහෙනව නේද? ඇහෙනවා. දැන් මේ කන ඇහෙන්නෙම නැතුව නේද තිබ්බේ? ඔව්. හිර වෙලා තිබ්බේ නේ. ඔව්. දවස් කීයක්ද දැන්? දැන් ඇහෙනවා ටික. දැන් දවස් කීයක්ද එහෙම වෙලා? දවස් දෙකක් කියලා. දවස් දෙකක්. ඔව්. නිකන් කනේ ගෝසාව තිබ්බනේ. ඔව් ගෝසාවක් තියෙනවා. මොන වගේද නිකන් කුරුල්ල පියාඹනවා වගේ? නෑ සර් නිකන් කී ගාලා නිකන් බෙල් එකක් අදිනවා වගේ. බෙල් එකක්. ඔව්. දැන් බෙල් එක නතර කරා අපි. ඔව් දැන් නතර වෙලා තියෙනවා. බෙල් එක නතර වෙලා. ඔව්. දැන් බෙල් එක වදින්නේ නැහැ. යන්තම් තියෙනවා සර්. යන්තම් තියෙනවා. ඔව්. තදයට තිබ්බ බෙල් එක නේද? ඈ? තදයට වැදිච්ච බෙල් එක දැන් වදින්නේ. නෑ සර්. දැන් ඇඟට කොහමද තිබ්බ සුවේ කොහමද දැන් මේ ටිකට ඇඟට සනීපේ? ඇඟට සනීපයි සර්. මොනවද සනීපේ කියන්න බෑ. සනීප කියන්නේ අර මේම එහාට මෙහාට හැල්ලකොට කොන්දේම නිකන් සහැල්ලුව නිකන් 아무තු විදියක නෙමුනේ. දැන් නිකන් කොන්දේම නිකන් සහැල්ලු වුණා හොඳට. ඔව්. හිර වෙලා වාගේ තිබුණේ කොඳු නාට්‍යයේ. කොඳු නාට්‍ය හිර වෙලා වගේ. ඔව් කොඳු නාට්‍යයයි මේ ඉලගාවයි හිර වෙලා තිබුණේ. ඔව්. දැන් හිරේ ඇරුණා නේ. දැන් ඒව නැහැ. නිල පොයින්ට් අල්ලලා මේ මෙයා කළා දැන් හැදුවා මං ඈ. ඔව්. දැන් අර ඇඟේ තිබ්බ තද ගතිය ඔක්කොම අඩු වුණා නේ. අඩු වුණා සර්. මේව හැරෙනකොට හරි අමාරුයි හිටියවා. ඔය වැඩ කරනකොට. ඔව්. සහැල්ලු නෑ. දැන් මොකද කියන්නේ ලෙඩේ ගැන? දැල්ලන්ට හුඟක් හොඳයි සර්. හුඟක් හොඳයි. ඔව්. තිබුණේ අමාරුකම් ඔක්කොම වාගේ ඇරුණා. කොන්දේ අමාරු වුණා හොඳට වැරුණා. කන අර ගෝසාව ඒක ඇරුණා. මොකද කියන්නේ කර්ණ නාද කියලා. ඔක ලෙඩක් ඔය. ඒ කියන්නේ කනේ ඇවිල්ලා යුස්ටේ මේ කන මැද කනයි කටයි අතර යුස්ටේ කියන ආලේ සෙම වලින් બ્લોක් වෙනවා. එහෙම બ્લોක් වුණාම කනේ පීඩනය වෙනස් වෙනවා. ඒ පීඩනය වෙනස් වුණාම හැමතිස්සෙම කනට හරිය අමාරුයි. ඒකයි. නිකන් කන බැලන්ස් නැහැ වගේ නිකන් පිස්සු වගේ නේද නිකන්? ඔව් සර්. එන අවුලක් තිබ්බනේ. ඈ? හරි අවුල් නිකන් පිස්සු වගේ නේද? දැන් ඒක හොඳයි නේ. දැන් අර ඇහෙල්ලම නැතුව තිබිලා ඒකත් ටිකක් ඇහෙනවා සර්. හරියට තෙරුවන් සරණේ සුවපත් වේවා දීර්ඝායුෂම වේවා ඈ. ඒක ඒ තේ ඇසෙන්ටත් පිළිසිද්දේ නෝල කරපු වැඩේට. හොඳයි.